probability distribution theory කියන්නේ මේකේ සම්භාවිතා ව්‍යාප්ති න්‍යාය. සම්භාවිතා ව්‍යාප්ති න්‍යාය කෙලිම වචනාර්ථයෙන් තේරෙනවා මේ theory තමයි කතා කරන්නේ. theory තියෙන නිසා. advanced theory. මේක කරන්න නම් prerequisite එකක් තියෙනවා. පොඩ්ඩක් probability and probability distribution ඔයාලා එක සෙකන්ඩ් එකකින් කරලා තියෙනවා. ගැටලුවක් නැහැ. ඊට අමතරව යම් knowledge එකක් ඕන අපිට මේ අනුකලනය සහ අවකලනය. විශේෂයෙන්ම අනුකලනීය සම්බන්ධ knowledge එක තියෙන්න ඕන මේකේ විදිහට යන්න. අර median එක mean එකම හොයනකොට continuous distributions වල අපිට මේ අනුකලන සිද්ධාන්තය දාගන්න මේක. මේකේ අපි learning outcomes ටික කතා කළොත් මුලින්ම තියෙන්නේ understand the concept of random variables and distribution. random variables සහ සම්භාවිතාවයන් සහ සම්භාවිතා ව්‍යාප්ති සම්බන්ධයෙන් මූලික අදහසක් ලබා ගන්න පාට පුළුවන්. ඒ වගේ performance standard probability calculation. probability calculate කරන්න දැන් ඔයාලා distributions තුනක probability calculate කරන්න දැන්. ඊට අමතරව අපි distributions රාශියක් කතා කරනවා. ඒ වගේ කිනකට probabilities කොහොමද calculate කරන්න කියන දේ. ඒක ගැන ඔයාලට knowledge එකක් තියෙනවා. ඊට පස්සේ compute moments of random variables අලුත් දෙයක්. moments. ගූර්ණ කියලා කියනවා. ගූර්ණ අපිට ගන්න කරන්න. ගූර්ණ ජන්‍ය සිතයක් කියලා කියනවා ඒක. ගූර්ණ ජන්‍ය සිතේ ගන්න ඊට පස්සේ ඒක ඔස්සේ ගූර්ණ ලබා ගන්න. ඒ ගූර්ණ ඇසුරින් distribution එක mean එක variance එක හොයන්න. ඒ knowledge එක ඔයාලට තියෙනවා. අවසානයේ calculate the cumulative distribution. Accumulate distributions අපිට හොයාගන්න සහ marginal distributions හොයාගන්න knowledge එක. ඊට පස්සේ determine the distributions of a sum of independent random variables. ඔයාලා inference වලදී කතා කරා මේ sample distributions sample mean එකේ ඊට පස්සේ difference of two sample mean එකේ වගේ. මේ sample distributions වලදී කතා කරන්නේ මේ statistic එකක මේ probability distribution. ඒ නිසා අපිට මේ ඒ sampling distribution එක derive කරන එකේ මූලික theoretical පැත්ත අපි කතා කරනවා මේ probability concept. ඒක තමයි අවසානයේ. අද අපි මුලින්ම අපි කතා කරන්න පොඩි මතක් කිරීමක් කරනවා අපි ඔයාලා ඉගෙන ගත්ත දේවල් මේ random variables and යාලගේ mean එක variance එක වෙන ආකාරය. ඊට පස්සේ ලබන next week එකේ ඉඳන් මේ movements එහෙම කතා කරනවා movement generative function එක. ඒකෙන් කොහොමද අවකලනය කිරීමෙන් සහ expand කිරීමෙන් සාරණය කිරීමෙන් movements ගන්න කොහොමද කියන දේ කතා කරනවා. ඊට පස්සේ discrete distributions එකින් එකට uniform binomial Bernoulli hypergeometric Poisson negative binomial කියලා distributions රාශියක් තියෙනවා. ඒ distributions ඔක්කොගෙම අපි දැනගන්න ඕන probability function එක mean and variance calculate කරන්න කොහොමද? එතෙන්දී ඒකට අදාළ probabilities calculate කරන examples. ඊට පස්සේ moments එහෙම කොහොමද calculate කරන්නේ කියන දේ සම්බන්ධයෙන්. ඊට පස්සේ uniform distributions, gamma distribution, chi-square distribution, normal distributions කියලා මේ continuous distributions කීපයකට කතා කරනවා. එතන මේ exponential එකත් මේ continuous ප්‍රධාන topic එක. uniform distribution එක ඊට පස්සේ exponential distribution එක ඊට පස්සේ gamma chi-square normal standard normal ඔය distributions ටික අපි කතා කරනවා continuous type එක. මේ හැම එකෙම movements ඊට පස්සේ mean variance calculate කරන්න ඕනේ. ඒ වෙතදී මේ පැත්තේදී කතා කරනකොට පොඩක් මේ අනුකලන සිද්ධාන්තය ටිකක් තරලි අවශ්‍යයි. කොටස් වශයෙන් අනුකලනීයම අවශ්‍ය වෙනවා මේ gamma distribution එකේම. කියලා. නිසා ඒක පොඩ්ඩක් මතක් කරගෙන තියාගන්න. මොකද ගියව අනුකලනය කරේ ගිය අවුරුද්දේ first semester එකේ නේ. second year first. ඊට පස්සේ මේක assessment එක ගැන කිව්වොත් assessment එක mid term test එකක් දැන් අපි plan කරලා තියෙනවා. සාමාන්‍යයෙන් ඒක 8 වෙනි week එක 9 වෙනි week එක වගේ වෙද්දී අනිවාර්යෙන් තියෙනවා. ඒ දක්වා කරලා තියෙන ලෙසන් සාවරණය පරිදි
ටෙස්ට් එක තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් මේ පොත්පත් ටෙට් එකේ සර්ච් කරාට පස්සේ ලැබෙන ගොඩක් ඔග්ගේ පොත් එහෙම. ඊට අමතරව සිංහල පොත් විදියට මෙතන මේ මම දන්නේ පොත තියෙනවද කියලා හොයාගන්න ටිකක් ස්ටැලිසර්ගේ probability සම්භාවිතා ව්‍යාප්ති න්‍යාය කියලා පොතක් තියෙනවා. ඒක මම හිතනවා මේ හොයාගන්න පහසු වෙයි කියලා. නමුත් ඒ ගැටලුවක් කරගන්න එපා. මම මේ පොත පදනම් කරගෙන තමයි මගේ ලෙසන් එක ප්ලෑන් කරලා තියෙන එක නිසා ඔයාලට ඒකේ තියෙන සියලුම දේ ලැබෙනවා. හරි. ඔය ටික තමයි මට පෝස්ට් එක ගැන කියන්න තියෙන්නේ. පළවෙනි මම හෑන්ඩ් අවුට් එක ෂෙයා කරලා තියෙනවා රැන්ඩම් වේරියබල්ස් වලට අදාළ. ඒක පදනම් කරගෙන තමයි අපි අද ඩිස්කෂන් එක යන්නේ. මොනවා හරි කෝස් එක ගැන තව දැනගන්න දෙයක් තියෙනවා ඉස්සෙල්ලම අහන්න. ගැටලුවක් තියෙනවා. අන්න ඊට පස්සේ අපිට පටන් ගන්න පුළුවන් ලෙසන්. හරි. ගැටලුවක් නැත්නම් අපි පටන් ගමු. මේකදී මේ ටොපික් එක සම්භාව්‍ය විචල්්‍ය ගෞණ ජනසිතය කියන කොටස් දෙකම අපි අද කතා කරනවා පොඩක් සම්භාව්‍ය විචල්‍යයන් කියන දේ මේක රැන්ඩම් වේරියබල්ස් වල දන්නවා. පොඩක් මම ඒක පොඩ්ඩක් යලි මතක් කරන්න පොඩි එක්සැම්පල්ස් කීපයක් සුළු කරපු එකම ගත්තාම පොඩ්ඩක් පැහැදිලි කරන්න. හරි. අපි බලමු මොනවද මේ සසම්භාවී රැන්ඩම් වේරියබල් එකක් කියන්නේ. රැන්ඩම් වේරියබල්ස් වර්ග තියෙනවා. ඒ රැන්ඩම් වේරියබල්ස් කොහොමද වෙන් කරලා හඳුනාගන්නේ? කන්ටිනියස් ඩිස්ක්‍රීට් කියලා. ඊට පස්සේ ඒවට නිදසුන් දක්වන්න අපි පුළුවන් දෙයක්. සාමාන්‍යයෙන් සම්භාවී පරීක්ෂණයක් කියන දේවල් දන්නවා. ඒ සම්භාවී පරීක්ෂණයක් කියන්නේ ප්‍රතිඵල කලින් නිශ්චිතවම නිර්ණය කළ නොහැකි පරීක්ෂණ. කියන්නේ ලැබෙන ප්‍රතිඵලය හරියටම කියන්න බෑ. හැබැයි ලැබිය හැකි ප්‍රතිඵල පෙළගස්වන්න පුළුවන්. උදාහරණයක් විදිහට ධාතු ගැටයක් උඩ විසි කරනවා. ඒකට ලැබෙන ප්‍රතිඵලය හරියට කියන්න බෑ. මොකද්ද ලැබෙන්නේ කියන්නේ. හැබැයි ලැබිය හැකි ප්‍රතිඵල අපිට පෙළගස්වන්න පුළුවන්. ඒක. කාසියක් දේවතාවක් උඩ විසි කරනවා. බලන්න මේ කාසියක් දේවතාවක් උඩ විසි කරනකොට සිරස වැටීම අපි h වලින් දැක්කොත්, අගේ වැටීම t වලින් දැක්කොත් පළවෙනි වතාවේ සිරස වැටිලා දෙවෙනි වතාවේ සිරස වැටෙන්න පුළුවන්. ඒක සිද්ධියක්. ඒ වගේම පළවෙනි අවස්ථාවේ සිරස වැටිලා දෙවෙනි අවස්ථාවේ අගේ වැටෙන්න පුළුවන්. පළවෙනි අවස්ථාවේ අගේ වැටිලා දෙවෙනි අවස්ථාවේ සිරස වැටෙන්න පුළුවන්. අවස්ථා දෙකේදීම අගේ වැටෙන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ සසම්භාවී පරීක්ෂණයේ නියති අවකාශය. මේ නියති අවකාශයේ මත අපිට කිසියම් සසම්භාවී විචල්‍යයක් අර්ථ දක්වන්න පුළුවන්. එහෙනම් නියති අවකාශයක් මත අපිට අර්ථ දක්වන්න පුළුවන් කිසියම් සංඛ්‍යාත්මක අගයක් ගන්න සිතක්. අන්න ඒක තමයි සසම්භාවී විචල්‍යයක් කියන්නේ. බලන්න. මේතර h අකුරු තියෙනවා. h කියන්නේ මොකද්ද? ලැබෙන සිරස් ගන්න. සිරස ලැබීමනේ. එහෙනම් ලැබෙන සිරස් ගණන කියලා අපිට සසම්භාවී විචල්‍යයක් අර්ථ දක්වන්න. නැත්නම් සිරස වැටෙන වාර ගණන. අවස්ථා දෙකයි අපි උඩ විසි කරන්නේ. එතකොට සිරස වැටෙන්න පුළුවන් වාර ගන්න උඩරිම බිඳුවක් වෙන්න පුළුවන්, එකක් වෙන්න පුළුවන්, දෙකක්. අන්නේ බිඳුව 1 2 කියලා x වෙනකොට අගයන් වැටෙනවා. ඒවට ලැබෙන තියෙන probability එක හොයාගන්න පුළුවන්. ඒකයි කියන්නේ. එහෙනම් සසම්භාවී විචල්‍යයක් කියන්නේ නැත්නම් random variable එකක් කියලා කියන්නේ මොකද්ද? ඒ random experiment එකකින් ලැබෙන්න පුළුවන් outcomes මත අපි define කරනවා නම් කිසියම් function එකක්. ඒක අපිට හඳුනා ගන්න පුළුවන් සසම්භාවී විචල්‍යයක්. අපිට දැනගන්න පුළුවන්ද
කිව්වා ගණනය කළ හැකි අගයන් ඉතන. ඒ කියන්නේ පරිමිතයි නම්. ඒ කියන්නේ රැන්ඩම් වේරියබල් එකකට ලැබෙන්න පුළුවන් වැලියුස් ගන්න පරිමිතයි නම් ඒක ඩිස්ක්‍රීට් කියලා හඳුනා ගන්න පුළුවන්. විවිධයි. නිදසුනක් කිව්වොත් අපි මේ කතාව සත්‍යයි කියලා පිළිගන්න පුළුවන්. නිදසුනක් කිව්වොත් අපි කිසියම් බැංකුවකට අපි කිසියම් කාල පරිච්ඡේදයක් තුළ පැයක් ගත්තොත් පැයක කාලයක් තුළ පැමිණෙන කස්ටමර්ස්ලා ගනුදෙනුකරුවන් ගන්න අපිට ගන්න පුළුවන් කවුන්ට් කරගන්න. ගණනය කරලා ගන්න. අපිට නිශ්චිතවම කියන්න බෑ හැබැයි කවුන්ට් කරලා ගන්න ඕනේ. ඒ වගේම සමහර අවස්ථාවල භාණ්ඩ 10ක නියතියක තියෙන්න පුළුවන් සදස් භාණ්ඩ ගන්න. අපිට කියන්න පුළුවන් මැක්සිමම් ඉන්නේ 10යි. 10න් සදස් වෙන්න පුළුවන්. ලැබිය හැකි අගේ පරාසය කියන්න පුළුවන්. අගයන් ටික ලැබිය හැකි අගයන් ටික නිශ්චිතව කියන්න පුළුවන්. පරිමිතයි. ඒක රැන්ඩම් වේරියබල් එකකට ලැබෙන්න පුළුවන් වැලියුස් ටික පරිමිත හෝ ගිනිය හැකි අපරිමිත කතාව. ගිනිය හැකි කියන්නේ ගණන් කරන්න පුළුවන්. මනම් ඒක ඩිස්ක්‍රීට් රැන්ඩම් වේරියබල් එකක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. අයි මූලිකම මුද්‍රණ දෝෂ මන්සන්දයක සිදුවන අනතුරු ගණන වතුර ලීටරයක ඇති බැක්ටීරියා ගන්න මේ විදිහට උදාහරණ දක්වන්න අවබෝධය. ඩිස්ක්‍රීට් රැන්ඩම් වේරියබල් එක තියෙන වෙනස තමයි වැදගත්කම තමයි LMS අප්ලෝඩ් කරනවා මම වීඩියෝ එක. කරලොත් නෑ. LMS දානවා වීඩියෝ කොම ඊට පස්සේ කෙනෙක්ට නැවත අරගෙන බලන්න පුළුවන්. කිව්වේ ඩිස්ක්‍රීට් රැන්ඩම් වේරියබල් එක තියෙන විශේෂත්වය තමයි අපිට රැන්ඩම් වේරියබල් එකට ලැබෙන්න පුළුවන් වැලියුස් ටික කියන්න පුළුවන්. ලැබිය හැකි අගයන් ටික අපිට කියන්න පුළුවන්. ඒකම ඒ ලැබිය හැකි එක් අගය ලැබෙන්න තියෙන probability එක අපිට කැල්කියුලේට් කරගන්න. අන්න ඒ ඔස්සේ අපිට වගුවක් සකස් කරන්න පුළුවන් ඒ ලැබිය හැකි අගය සහ ඊට අනුරූප සම්භාව්‍ය. එහෙනම් ඩිස්ක්‍රීට් රැන්ඩම් වේරියබල් එකකට දාලා අපිට ඒ විචල්්‍ය සඳහා ලැබෙන අගය සහ ඊට අනුරූප සම්භාවිතාව දක්වලා අපිට වගුවක් පෙළගස්සන්න පුළුවන්. ඒකට අපි විශේෂ නමක් දෙනවා. discrete random variable එක distribution probability. මේක අපි හඳුන්වනවා probability mass function කියලා නැත්නම් සම්භාවිතා ස්කන්ධ සිතය කියලා. මේ ස්කන්ධ සිතයක් අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ විවිධ ව්‍යාප්තියක. continuous එකදී අපි ඝනත්ව සිතය නැත්නම් density function කියලා අපි හඳුන්වනවා. probability mass function කියන්නේ මේ විවිධ නැත්නම් discrete random variable එක probability distribution. දැන් ඔයාලා දන්නවා discrete random variable එකක probability distribution එකක් සපුරන්න ඕන කොන්දේසි. ඒක තමයි මේ සරලම අදහස මම කියන්නම් සම්භාවිතාවන් ඍණ වෙන්නේ නැහැ. ඉද්දෝ හෝ ඊට වඩා වැඩි අගයක් කියනවා. ඊට වඩා වැඩි අගයක් වුණොත් පස්සේ එකට වඩා වැඩි අගයක් ඉති නෑ. බිඳුවත් එකත් අතර තමයි තියෙන්නේ. බිඳුව එක හෝ එකට වඩා අඩු. ඒ probabilities වල එකතුව අනිවාර්යෙන් එකක් වෙන්න ඕන. බලමු අපි සරල උදාහරණයක් අරගෙන. මේ අර සිරස සහ අගය ලැබෙන ස්වරූපය අපි දක්වන මේ නියදී අවකාශය ආසියක් දෙවතාවක් උඩ විසිකිරීමේ පරීක්ෂණ. ලැබෙන සිරස් ගණන කියලා අපි සසම්භාව්‍ය විචල්‍යයක් අර්ථ දැක්වුවොත් ඒක x විදියට හඳුනාගත්තොත් ලැබෙන සිරස් ගණන බිඳුව වෙන්න පුළුවන්, 1 වෙන්න පුළුවන්, 2 වෙන්න. කියන්නේ අගය දෙකම ලැබුණොත් බිඳුවයිනේ සිරස වැටෙන්නේ. ඊළඟට බලනවා ඒ අගය වැටීමට හෝ සිරස වැටීමට හෝ සිරස ගණන වැටීමට probability එක කොහොමද? එන සිරස බිඳුවක් වැටීම. කියන්නේ h අගයක් නොවැටීම probability එක බලනවා. probability එක සාමාන්‍යයෙන් බලන්න පුළුවන් සිද්ධියට අදාළ අවයව ගන්න මුළු අවයව ගන්න විතර.
මුළු අවයව ගන්න 4යි. 4ෙන් බෙදෙනවා. සිද්ධියට අදාළ එක අවයවයයි තියෙන්නේ. නැත්නම් මේ අවස්ථාවේදී එක සිරසක් මෙතන දෙකක් වැටෙනවා. එකක්. එතනත් එකයි. එතන බිඳුවයි. එහෙනම් 4ෙන් එකයි එතන. සිරස් එකක් ලැබෙන්න තියෙන අවස්ථා කීයක් තියෙද? දෙකක් තියෙනවා. මේ දෙක බෙදෙනවා මොකටදකින් දෙක. සිරස් දෙකක් ලැබෙන්න පුළුවන් එක අවස්ථාවයි 4ෙන්. බලන්න සම්භාවිතාව ටික එකතුව 4ෙන් 4යි ඒ කියන්නේ එකයි. ඊට පස්සේ දැන් ඔයාලා දන්නවා සමුචිත සම්භාවිතාව ගන්න. කොහොමද ගන්නේ? මෙතන මේ probability එකට එකතු කරනවා ඊළඟ එකේ probability. 4ෙන් 1යි 4ෙන් 2යි 4ෙන් 3යි. ඊට පස්සේ 4ෙන් 4යි මේකත් තිබුණා. දැන් ඔය distribution එක මත පදනම් වෙලා අපෙන් අහන්න පුළුවන් සාමාන්‍ය discrete distribution එකදී mean එක, median එක, mode එක calculate කරන්න. variance එක calculate සම්භාවිතයි. මම ඒව කොහොමද දන්නේ කියන දේ පොඩ්ඩක් මතක් කරගන්න මේක ඉගෙන ගෙනපු දෙයක්. ඒකත් අපි කතා කරලම අපි බලමු මේ කන්ටිනියස් එකට එන්න. සම්භාවිත චලයක අපේක්ෂාව අපිට අර්ථ දක්වන්න පුළුවන් Ex මගින්. එතකොට Ex කොහොමද discrete distribution එක අපි හොයන්නේ? x කියන්නේ යාට අනුරූප සම්භාවිතාවයෙන් වැඩි කරලා එයාගේ එකතුව ගන්න. බලමු. එතන වෙනම distribution එකක් තියෙනවා. අන්න පළවෙනි example එක. මේකේ තියෙන්නේ විවිධ සම්භාවිතා ව්‍යාප්තියක ස්කන්ධ සිතේ දීලා තියෙනවා. මේක සිතයක් විදිහට දීලා තියෙනවා. එන්න බලන්න. වගුවක් ආකාරයට නෙමෙයි දීලා තියෙන්නේ මේක නිකන් සමීකරණයක්. x සඳහා ලැබෙන්න පුළුවන් අගයන් ටිකත් අපිට දෙනවා. අපි අහනවා k කියන අගයක් තියෙනවා. ඒ k කියන අගය හොයන්න. ඊට පස්සේ k අගය හොයලා ඊට පස්සේ අපිට කියනවා x ගේ මධ්‍යන්නේ මාසය මධ්‍යස්ථය විචලතාව කුටිකතාව සංගුණක ගන්න එක. කුටිකතාව හොයන්න පුළුවන්ද? ඔය ගැටලුව. හොයන්න පුළුවන්. කුටිකතාව හොයන්න පුළුවන්. මේක උම්මනි ගෝර්ණය ගන්න වෙනවා. අපි ඒක ගෝර්ණ කාට පස්සේ පැහැදිලි කරනවා. අපි මේ මධ්‍යන්නේ විචලතාව මධ්‍යස්ථය මාතේ ටික වෙන විස්තර. මේකේ x සඳහා ලැබෙන්න පුළුවන් අගයන් ටික මේක පැහැදිලි කරන්න සෑම්පිය වරන්න. x සඳහා ලැබෙන්න පුළුවන් අගයන් ටික ලියා ගන්න. 5 දක්වා යන්න පුළුවන්. ඊට පස්සේ x මේ සම්භාවිතා හිතේ x වෙනුවට ආදේශ කරනවා. ඒ අගේ. එකේදී එක ආදේශ කරා. k ඍණ 1 බෙදීම 15. a ඍණ 2 බෙදීම 15. ඒ විදිහට k ඍණ 5 බෙදීම 15. මේ තියෙන සම්භාවිතාවනේ. දැන් ඔයාලා දන්නවා discrete distribution එක මුළු සම්භාවිතාවන්ගේ එකතුව එකක් වෙන්න ඕන කියන සද්දා. එහෙනම් මේ ටිකේ එකතුව එකක් වෙන්න ඕන කියලා මත අපිට k කියන අගේ හොයාගන්න පුළුවන්. බලන්න. k ඍණ 1 බෙදීම 15 දන k ඍණ 2 බෙදීම 15 දන මේ k ඍණ 3 බෙදීම 15 මේ ඕගම එකතුව එකක්. ඊට පස්සේ 15 කොමන් අරගෙන k වල අගයන් ටික එකතු කරනු k 5ක් තියෙනවා. ඊට පස්සේ ඍණ වැලස් ටික එකතු කරගත්තට පස්සේ ඍණ 15. k ඍණ 5යි k ඍණ 15 සමානයි 15යි. ඊට පස්සේ මේ 15 ඍණ 15 මේ පැත්තට ආව ධන 15ක් වෙනවා. ඊට පස්සේ 30යි. 30 5න් බෙදුවට පස්සේ k සඳහා වෙන 6 කියලා එනවා. k සඳහා 6 එනවා. එතකොට k සඳහා 6 ආදේශ කරලා සම්භාවිතාව හොයාගන්න. 6 ඍණ 1 සමානයි 5යි. 5 15න් 5. 6 ඍණ 2 සමානයි 15න් 7. 15න් 3යි. 2යි. 1යි. බලන්න ටෝටල් එක 15ක් වෙනවා නම් 15 බෙදීම 15ක් වෙනවා නම් 6 4යි 9යි 9 3යි 12යි 12යි 2යි 14යි 15යි. එහෙනම් ප්‍රශ්නයක් නෑ. අපේ පිළිතුර නිවැරදි කියලා පිළිගන්නවා. දැන් මේ දක්වා තියෙන්නේ මේ සම්භාවිතා ව්‍යාප්තිය ගොඩනගලා ඒකේ හොයාගෙන ඒ සම්භාවිතාවන් කියලා ගැස්ස. ඊළඟට මධ්‍යයන්යෙන් හොයන්න ඕනේ.
මධ්‍යයන හොයන්න අපි කොහොමද කිව්වේ x අගයන් වැඩි කරනවා කිව්වේ යාගේ සම්භාවිතාව. දැන් x අගයන් දන්නවා සම්භාවිතාවුත් දන්නවා. එහෙනම් ඊදකේ ගුණ කිරීමෙන් අපි ගන්නවා මධ්‍යයන. මම තීරුවක් ඇඩ් කරලා තියෙනවා x වැඩි කිරීම px. ඩොට් එකෙන් දක්වලා තියෙන ගුණ කිරීම. ඒකට බලන්න මේ ගුණ කිරීම එකතුව ගන්න බලන්න දෙක වැඩි කිරීම 15න් 4 15න් 8. තුන වැඩි කිරීම 15න් 3 9 බෙදීම 15. මේ විදිහට එනවා එකතුව 35 බෙදීම 15. අන්න 35 බෙදීම 15 තමයි අපේ මධ්‍යයන්ය වෙන්නේ. එහෙනම් 35 බෙදීම 15ට එන්නේ කීයද කියන දේ මත අපේ සම්භාව්‍ය විචල්ලේ මධ්‍යයන්ය ගන්න පුළුවන්. 1.3 3ක්. ඊට පස්සේ මාතේ කීයද කියන්න බලන්න. නීති මාතය වැඩිම වාර ගණනක් ඉදලා තියෙන සංඛ්‍යාවනේ මාතය කියන්නේ. එහෙනම් වැඩිම සම්භාවිතාවක් තියෙන්නේ කොමන අගය ලැබෙන්නද කියන දේ තමයි probability distribution එක මාතය වෙන්නේ. එහෙනම් වැඩිම probability එකක් තියෙන්නේ එක ලැබෙන්න. එහෙනම් එක ලැබීම අපි කියනවා මාතය. x සමාන 1 තමයි මාතය විදිහට හඳුනගන්න. ඊට පස්සේ අපිට හොයන්න තියෙන මධ්‍යස්ථය. ටිකක් ඒක අලුත් දෙයක් වෙන්න පුළුවන්. බලමු. මධ්‍යස්ථය කොහොමද හොයන්නේ කියලා. මධ්‍යස්ථය හොයන්නට කලින් මෙන්න මධ්‍යස්ථය වැලියු එක ලැබෙන්නේ කුමන අවස්ථාවේද කියන දේ බලන්න. සාමාන්‍යයෙන් මධ්‍යස්ථයේ විදිහට හඳුනා ගන්න පුළුවන් discrete distribution එක x කුඩා හෝ සමානයි ගත්තොත් ඒක c කියලා මම ගන්නවා. ඒ c කියන වැලියු එකට වඩා කුඩා හෝ සමාන වීමේ probability එක. ඒ කියන්නේ මේ තියෙන්නේ සමුච්චිත සම්භාවිතාව. සමුච්චිත සම්භාවිතාව දෙකෙන් එකට වඩා වැඩි වෙන්නත් ඕන. කිසියම් ලක්ෂයක. ඊට පස්සේ inverse cumulative probability එක කියන්නේ අපි අනිත් පැත්තට වඩා අඩු සමුච්චිත සංඛ්‍යාතය වෙනකොට ඕ වැඩි සමුච්චිත සංඛ්‍යාතයක්. ඒ වැලියු එකත් දෙකෙන් එක හෝ ඊට වඩා වැඩි. අන්නේ කොන්දේසි දෙකම තෘප්ත කරන වැලියු එක c නම් අන්නේ c අපිට හඳුනා ගන්න පුළුවන් මධ්‍යස්ථයේ විදියට. දැන් මම මෙතනදී දක්වලා තියෙනවා කුඩා හෝ සමාන වීමේ සම්භාවිතාව. ඒ කියන්නේ අපි සමුච්චිත සම්භාවිතාව හොයාගෙන යනවා. 15න් 5යි 15න් 9යි 9න් කොහොමද 5යි 4යි නෑ. 15න් 12යි 15න් 14යි 15න් 5යි. ඊට පස්සේ අනිත් පැත්තට කියුමුලේටිව් එක ගන්නවා දැන් අඩු කරගෙන යනවා. මේ ටෝටල් එක x එමාගේ හෝ ඊට වඩා විශාල වීමෙන්. එතකොට එකයි ටෝටල්. එකකින් අඩු වෙනවා 15න් 5. එතකොට 15න් 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 5ක් අඩු වුණාට පස්සේ 15න් 10යි. 1.6යි. ඊට පස්සේ 15න් 10න් තව 4ක් අඩු වෙනවා. 15න් 6යි. තව 3ක් අඩු වෙනවා 15න් 3යි. තව 2ක් අඩු වෙනවා 15න් 1යි. මේ විදිහට සම්භාවිතාව ගන්නවා. ඊට පස්සේ බලනවා කුමන සෙල් එකේද කියලා බලනවා. කුමන කොලම් එකේද බලනවා. probability දෙකම සමාන වෙන්නේ. සමාන වීම නෙමෙයි ඇත්තටම මේ 0.5ට වඩා වැඩි වෙන්නේ කුමනවාද? එක ලක්ෂයකදී විතරයි 0.5කට වඩා වැඩි වෙන්නේ දෙකම. දැන් බලන්න මෙතන ගත්තොත් මේ යට එක 0.5ට වඩා වැඩි ඊට එක 0.5ට වඩා අඩු. මෙයා ගත්තොත් ඊට උඩ එක 0.5ට වඩා වැඩි හැබැයි මෙයා 0.5ට වඩා අඩු. එහෙනම් කොන්දේසි දෙකම සැටිස්ෆයි වෙන්නේ x සමානයි 2ේදී. එහෙනම් x සමානයි 2ේදී අපිට මධ්‍යස්ථය හඳුනා ගන්න පුළුවන්. මේ මධ්‍යස්ථය වෙනවා. ඊට පස්සේ බලමු විචලතාව කොහොමද ගන්න කියලා.
විචලතාව මතකයි discrete distribution එක විචලතාව EX වර්ගය කියන එකක් අපි ඉස්සෙල්ලා හදාගන්නවා. EX වර්ගය කොහොමද ගන්නෙ? X වර්ගයෙන් වැඩි කරනවා එයාගේ probability. මේ EX වර්ගය ගන්නෙ X වර්ගයෙන් X ගේ වර්ගයෙන් වැඩි කරනවා probability. එයාගෙන් අඩු කරනවා මධ්‍යන්නේ වර්ගය. එතකොට අපිට ලැබෙනවා විතර. බලන්න. X අගයන් දීලා තියෙනවා. X වර්ගයෙන් ගන්න. ඉවරපා සරලයි. එයා වැඩි කරනවා දැන් probability. අතරේ වැඩි කරනවා 15න් අතර 15 16ක් ඉන්නේ. 9 වැඩි කරනවා 15න් 3 15න් 27. එතකොට ඒ ටික එකතු 115 බෙදීම 15ක්. දැන් එයාගෙන් අඩු කරනවා 105 බෙදීම 15 කීයක් වෙනවද? 7ක් වෙනවා. 15 වරක 3 45යි 6 ඉතින් 90යි 15යි 7යි. 7න් අඩු වෙනවා. මීන් එක තියෙන්නේ 35 බෙදීම 15 නේ යාගේ වර්ගය. ඒක කැල්කියුලේට් එක ගන්න පුළුවන්. එතෙන්දී 6.6ක්. එනම් විචලතාව හොයන්න. හොඳයි. කුටි කතාව වක්‍රය මෙහෙම අපි මේ ගෝඨන හෙව්වට පස්සේ වමු නැත්නම් මේකේ EX3 හොයලා තව කොටස් කීපයක් සුළු කරන්න. එහෙනම් discrete random variable එක සහ එහි මධ්‍යන්නේ මාතේ මධ්‍යස්ථය වෙන ආකාරය මූලික අදහසක් තියෙනවා. ඊට පස්සේ බලමු මොකද්ද මේ continuous. continuous එක නිකන් අර මාතේ මධ්‍යන්නේ විතරතාවෙම ඔයාලට හිතමනාප වෙන විදිහට ගන්න අනුකලනය කරන්න. පැහැදිලි කරන්න අනුකලනය කරන process එක මේකේ හදලා තියෙනවා ආන්සර් එක. හැබැයි මම පැහැදිලි කරනවා එක එක පියවර කොහොමද ලැබෙන්නේ. හරි. බලමු දැන් සම්තතික සසම්භාවිත කැලලක් කියන එක අපි අර්ථ දැක්වුවේ ගිනිය නොහැකි අගයන් ලැබෙනවා නම් ඒ මත අපිට අර්ථ දක්වන්න පුළුවන්. ගිනිය නොහැකි අගයන් ප්‍රමාණයක් ලැබෙනවා. ඊට වඩා අපිට පොඩ්ඩක් පුළුල් අර්ථකථනය කරන්න පුළුවන්. කියනවා කිසියම් මගයේ පරාසයක ඕන මගයක් ලැබෙන්න පුළුවන්. රේඛීය පරාසයක් තුළ ඕන මගයක් ලැබිය හැකි අසම්භාවී විචල්‍යයකට අපි කියනවලු මේ සම්තතික විචල්‍යයක්. උදාහරණයක් දීලා තියෙනවා. පුද්ගලයන්ගේ බර උස මේ වගේ විචල්‍යයන් සඳහා ලැබෙන්න පුළුවන් රේඛීය පරාසයක ඕන මගයක්. උදාහරණයක් විදිහට බර ගත්තා කියන්නේ කිලෝග්‍රෑම් 0 ඉඳලා සාමාන්‍ය පුද්ගලෙක්ගේ 100 120 දක්වා වගේ ඕන මගයක් වෙන්න පුළුවන්. 26.22 විදිහට දශම සංඛ්‍යාත ඇතුළත් අපිට අගය පරාසය ඩිපෙන්ඩ් කරනවා. හැබැයි මේ ලැබිය හැකි අගයන් ටික අර ඩිස්ක්‍රීට් එක වගේ පෙළගස්සන්න අමාරුයි. පෙළගස්සන්න බෑ. මේ පෙළගස්සන්න බැරි නිසා අපි කියනවා මේකේ probability distribution එකේදී අර එක එක අගය ලැබෙන්න තියෙන සම්භාවිතාව ලියා දක්වන්න බෑ. ඒක නිසා ස්කන්ධ සිතයක් අපිට ජෙනරේට් කරගන්න බෑ. ස්කන්ධ සිතයක් නම් ඒ සම්භාවී විචල්්‍ය අගය සඳහා සම්භාවිතාව පෙළගස්සන්න පුළුවන්. එහෙම දෙයක් කරන්න බෑනේ. එහෙනම් අපිට කරන්න පුළුවන් වෙන එකමදී අගය පරාසයක සම්භාවිතාව ගන්න පුළුවන්. යම් යම් එක් සම්භාවී විචල්්‍යයේ අගය සඳහා ලැබෙන සම්භාවිතාව ගන්න බෑ. අගය පරාසයක සම්භාවිතාව ගන්න පුළුවන්. කොහොමද අගය පරාසය? අගය පරාසයක සම්භාවිතාව හිතමු A හා B දක්වා කියලා. මේ ඩිස්ට්‍රිබියුෂන් එකක් ගත්තොත් කන්ටිනියස් එක ඔයාලා දන්නවා නෝමල් ඩිස්ට්‍රිබියුෂන් එක දැන් දන්න නිසා මම ඒක ස්වරූප මේ වගේ
ඒකේ යම්කිසි නිශ්චිත අගයක් ලැබීමේ සම්භාවිතාව හොයන්න බෑ. අපිට හොයන්න පුළුවන් වෙන්නේ අගේ පරාසය. අපි තුන් මේක A සහ B. එහෙනම් මේ අගේ පරාසයේ සම්භාවිතාව අපි කොහොමද ගන්නේ? මෙතන මේ ශේෂ්ත්‍රඵලය ගන්න පුළුවන් වර්ගඵලය. ඒ වර්ගඵලය ගන්න පුළුවන් සාමාන්‍ය normal distribution එක නම් අනුකරණ කරලා values ටික දීලා තියෙනවා. නැත්තම් අපිට හොයන්න තියෙන්නේ කෙලින්ම මේ අගේ පරාසය තුළ මෙන්න මේ සිතේ අනුකලනය. ඔයාලා දන්නව නිශ්චිත වශයෙන් අනුකලනය කරන්න. මතක විදිහට සමජ සාමාන්‍ය අපිට ගණන කාල දවස්වල තිබුණා. නිශ්චිත වශයෙන් සිතයක් අපිට අනුකලනය කරන්න පුළුවන්. නිශ්චිත අගේ පරාසයක එතෙන්දී අපිට අගේ පරාසය තුළ ශේෂ්ත්‍රඵලය ගන්න පුළුවන්. එහෙනම් ඒ දේ තමයි අපිට කරන්න පුළුවන් එකම දේ. එහෙනම් අගේ පරාසයේ සම්භාවිතාව තමයි අපිට ලබා ගන්න පුළුවන්. ඒක continuous distribution එක ලක්ෂණයක්. ඒ නිසා මෙයාට කියනවා අපි ඝනත්වය තමයි අපිට බලන්න පුළුවන්. ඝනත්වය තමයි අපිට ගණනය කරන්න පුළුවන්. ඝනත්ව සිතයක් කියන්නේ. density function. probability density function. හරි. ඒකෙත් අර ලක්ෂණ දෙක තියෙනවා. density function එකේ මුළු probability එක එකයි. probability එක ඍණ වෙන්න බෑ. density function එක දැන් cumulative probability එක ගන්න ගියාට පස්සේ අපිට කිසියම් ලක්ෂයක් දක්වා ඒකේ අගේ පරාසය ඍණානන්තයේ ඉඳන් නම් පටන් ගන්නේ ඍණානන්තයේ ඉඳලා කිසියම් අගයක් දක්වා probability එක ගන්න අපිට එකම ක්‍රමවේදය තමයි අනුකලනය කරනවා ඒ අගේ පරාසය සම්භාවිතා තමයි අපිට සම්දතික ව්‍යාප්තිය. අපි බලමු continuous random variable එක අපේක්ෂාව ගන්න කොහොමද? අර විදිහටම තමයි. මධ්‍යයන්ය ගන්නේ සාමාන්‍යයෙන් විවිධයකදී x අගය වැඩි කරනවා එයාට අදාළ සම්භාව්‍යය. මෙතනදි කරන්නේ මේ වගේ ප්‍රොසෙස් එකක් බලන්න. x වැඩි කරනවා අදාළ probability එකේ අනුකලනය කරනවා අදාළ සිතේ අගේ පරාසය ඍණානන්තයේ ඉඳලා ධනානන්තයේ දක්වා නම් මේ distribution එක ව්‍යාප්ත වෙන්නේ ඒ අගේ පරාසය තුල අනුකලනය කරනවා. අපි හිතමු අගේ පරාසය බිඳුවේ ඉඳලා 10 දක්වා කියලා. එහෙනම් බිඳුවේ ඉඳලා 10 දක්වා අනුකලනය කරනවා එක එක x අගය යාගෙන් මේක එක එක x අගය වැඩි කිරීමක් නෙමෙයි ඇත්තටම වෙන්නේ x වැඩි කරනවා x කී වැඩි කරනවා අදාළ සම්භාවිතා සිත. මම උදාහරණයකින් පැහැදිලි කරන්නේ. බලමු. උලික අදහස ගන්න මම දීලා තියෙනවා continuous distribution එක. හතරයි e වල ඍණ 4යි x කියන. මේක මේ ඉස්සරහදී හම්බ වෙන සම්භාවිතාවය විදියට exponential distributions කියලා. රාශිය ව්‍යාප්තිය. negative exponential. exponential distribution එක පිටන සිතයක් තමයි මේ දීලා තියෙන්නේ. බලන්න ඒකේ අගේ පරාසය තියෙනවා. බිඳුවේ ඉඳලා ඍණානන්තයේ ධනානන්තයේ දක්වා. ඒක සෝටක් ලැබෙන්න පුළුවන්. අපේ අවස්ථා අපිට තියෙන්නේ මධ්‍යයන්ය හොයන්න. බලමු කොහොමද? මධ්‍යයන්ය වෙන සිද්ධාන්තය බලන්න x කින් වැඩි කරනවා අදාළ සම්භාවිතා සිතේ. එයාගේ අගේ පරාසය අනුකරණය කරනවා. එයාගේ අගේ පරාසය ගන්නවා බිඳුවේ ඉඳලා ධනානන්තයේ දක්වා. x කින් වැඩි කරනවා අදාළ සම්භාවිතා සිතේ. fx වෙනුවට දැන් මම ආදේශ කරනවා මෙන්න මේ සිතේ. 4යි e වල ඍණ 4යි x. මෙතන 4 දැන් මේ x කින් සායත්තයි නේ අතර මේ නියත පදයක් නේ. ඒක පිටතට ගන්න පුළුවන්. ඒක තමයි මේ පියවරදී කරලා තියෙන්නේ. දැන් කොහොමද මෙයාව අනුකලනය කරන්නේ? අයියෝ පටන් ගත්ත ගමන් කොටස් වශයෙන් අනුකලනයක් දුන්නා කියලා හිතන්න එපා. මෙයාව අනුකලනය කරන්නේ. x e වල ඍණ 4යි x කියන. කොහොමද අනුකලනය කරන්නේ?
මම පොඩ්ඩක් එලි මතක් කරන්නත් එක්ක කොටස් වශයෙන් අනුකලනය කිරීම පස්සේ මේක ගන්න. මොකද්ද කොටස් වශයෙන් අනුකලනය කරනකොට මේ u කියලා සහ v කියලා එකක් අපි ඩිවයිඩ් කරගන්නවා. බලන්න u කියලා අපිට මේ අපේ මේක මෙන්න මේ කොටස අපිට කඩා ගන්න පුළුවන් කොටස් දෙකකට u කියලා මම ගන්නවා x කියන පද. ඊට පස්සේ dv විදියට ගන්නවා e වල ඍණ 4x. දැන් කොටස් දෙකකට කඩා ගන්න. ඊට පස්සේ u ගේ අවකලනය ගන්න ඕනේ. u කියන පදේ අවකලනය ගන්නවා du වෙදීම dx x කින් අවකලනය කරාට පස්සේ ලැබෙන්නේ 1යි. හරිද? x විතරයි මෙතන තියෙන්නේ. ඔතන 2x වගේ තිබුණා නම් 2යි. x වර්ගය තිබුණා නම් 2x. අවකලනය. ඊට පස්සේ dv නේ මෙතන තියෙන්නේ. dv කියන්නේ v ගේ අවකලනය කරපු වැල්යු. එහෙනම් v හොයා ගන්න ඕනේ. v ගේ අවකලනය කරන ලද වැලියු එකක් අපි ආයෙ නැවතත් මුල් තත්වයට ගේන්නත් මොකද්ද කරන්නේ අනුකලනය. එහෙනම් v හොයා ගන්න මොකද කරලා තියෙන්නේ dv කියන සිතය x විශයෙන් අනුකලනය කරනවා. එහෙනම් මේ සිතය එක්වරක් අනුකලනය කරනවා x විශයෙන්. ඔයාලා දන්නවා e වල සිතයක් අනුකලනය කරන්නේ කොහොමද? e වල 2x කියලා හිතුවොත් මේ සිතය අනුකලනය කරනකොට ගන්නවා e වල 2x සිතේ වාරයක් බෙදනවා මෙයාගේ සංගුණකයෙන්. සංගුණකය 2යි. එහෙනම් නැත්නම් සංගුණකයෙන් මෙතන ඇත්තටම අවකලනයනේ. 2x වල අවකලනය 2. එහෙනම් මෙතන තියෙන්නේ e වල ඍණ 4x. එහෙනම් e වල ඍණ 4x දීම මේ ඍණ 4x අවකලනය ගත්තොත් ඍණ මේක තමයි v. දැන් අපි බලමු මේ විදිහට කොටස් කරාට පස්සේ කොහොමද අවකලනය ගන්න අනුකලනය ගන්න. මෙන්න මේක පෙන්නනවා u සහ dv ගේ මෙතන දැන් x කියන්නේ u මෙයා කියන්නේ dv නේ. u සහ dv ගේ ගුණිතයේ අනුකලනය ගන්න පුළුවන් uv ගේ සීමාව ආදේශ කරනවා u සහ v ගේ මල්ටිප්ලිකේෂන්. u සහ v කියන්නේ මේ දෙකේ මල්ටිප්ලිකේෂන්. ඒකේ අගේ අගේ ආදේශ කරලා ඒ වැලියු එක ගන්න. ඊට පස්සේ du බෙදීම dx කියන්නේ මෙයා මල්ටිප්ලයි කරනවා v ගේ. එයාගේ අනුකලනය ගන්න. බලන්න මේ පැහැදිලි කරගන්න මේ මොකද්ද ප්‍රොසෙස් එක කියලා. හරි. හරි දැන් බලන්න. uv කියන මේ x වැඩි කිරීම ඍණ e වල ඍණ 4x බෙදීම ඍණ 4. එයාගේ අගේ ආදේශ කරනවා ධන අනන්තයයි. ඊට පස්සේ මෙතන අනුකලනයක් තියෙන්නේ. ඒක අපිට පුළුවන් මේ ඍණ 4 කොමන් නිසා ඕන පිටතට ගන්න. අපි ඉස්සෙල්ලම මොකද්ද කරලා තියෙන්නේ? ඍණ 4 පිටතට අරගන්න. එතකොට මෙතන ඍණ තියෙන්නේ මෙතන ඍණ 4 පිටතට ආව බෙදීම ඍණ 4 ධනාන්තර. ධන බෙදීම 4 වෙනවා. e වල ඍණ 4x. මේ පැත්ත. e වල ඍණ 4x කියන පදේ අනුකලනය කරන්න තියෙන x විසින්. ඒක දැන් සරලයි. දැන් මෙතන අගේ පරාසය ආදේශ කරමු. x වැඩි කිරීම x සඳහා මෙතන අනන්තය ආදේශ කරොත් මොකද්ද වෙන්නේ? මෙතන ඍණ අනන්තය එනවනේ මේ ඉර උඩට. ඍණ 4යි අනන්තය. ඍණ අනන්තයේ වැලියු එක කොහොමද කීයද? e වල ඍණ අනන්තය. සාමාන්‍යයෙන් e වල ඍණ අනන්තය නෙමෙයි ඍණ 1000 ගන්න. කැලලකින් ගැහුවොත් ඒ වැලියු එක 0 වෙනවා. එහෙනම් 17 0 නම් අනිවාර්යෙන් ඍණ අනන්තය කොහොමද 0. එහෙනම් බිඳුව එනවා මෙතන අනන්තය ආදේශ කරලා. එයා වැඩි කරොත් මෙතන x කින් කොහොමද බිඳුව? අනන්තය. එහෙනම් මේ පදේ බිඳුව වෙනවා අනන්තය ආදේශ කරොත් බිඳුව. එයාගෙන් අඩු කරනවා x වලට බිඳුව ආදේශ කරොත් බිඳුව වැඩි කිරීම මේ පදේ බිඳුව. එහෙනම්
ඊට පස්සේ බලන්න මොකද කරන්න තියෙන්නේ මේක කොහොමද සොරනාට පස්සේ මෙයා විතරක් ඉතුරු වෙනවනේ. හතරෙන් එකයි මේ කොටස. මේ හතරෙන් එක අපිට පිටතට ගන්න පුළුවන්. මෙතන ඩක් බලමු. මෙතන සමාන වෙන්නේ නැහැ. සමාන වෙන්නේ නැහැ. හතරෙන් එක පිටතට එන එක. එහෙනම් 4ට 4 සුළු වෙලා යනවා. ඒතකොට මේ කොටස විතරයි ඉතුරු වෙන්නේ. එහෙනම් මෙයාගේ අනුකලනය ගත්තා හරි. එහෙනම් මෙයාගේ අනුකලනය කොහොමද? e වල ඍණ 4x බෙදී ඍණ 4. එයාගේ සීමාව ආදේශ කරා ඍණ අනන්තය ආදේශ කරොත් බිඳුවක් වෙනවා. ඍණ ආදේශ කරොත් ඍණ අනන්තයක් වෙන බිඳුව වෙනවා. ඒකෙන් අඩු කරනවා බිඳුව ආදේශ කළොත් e වල ඍණ බිඳුව 1යි. 1 බෙදීම ඍණ 4. එතකොට ධන 4ක් වෙනවා මේ දෙකේ මල්ටිප්ලිකේෂන් එක. එතෙන්දී 1 බෙදීම ධන 4. 4න් 1යි අපේ මධ්‍යයන්ය. ඒකයි ක්‍රියාව. අනුකලන කොටස් වශයෙන් අනුකලන. පැහැදිලි ඇති. නැවතත් ඔයාලා බලන්න. ඔයාලා දැන් මේක print out එකක් අරගෙන හරි මේක බලාගෙන නෝට් එක හදා ගන්නකොට Taman තනියම හදන්නේ මොකද මේ කොටස් වශයෙන් අනුකලනය පොඩ්ඩක් මතක් වෙන්නත් එක්ක තමයි මම මේ ගන්න දුන්නේ. මොකද මේක වැදගත් වෙනවා. අවශ්‍ය වෙනවා ඝාතීය ව්‍යාප්තිය. ඊට පස්සේ අපිට ඉස්සරහට එන ගැමා ව්‍යාප්තිය සම්භාවිතාවක් වෙනවා. හරි. දැන් මේ මධ්‍යයන්ය හොයන්න කොහොමනම් විචලතාව හොයන්න තව කේස් එකක් වෙන්න පුළුවන් නේ. EX වර්ගය හොයාගන්න ඕනේ විචලතාව හොයන්න. EX වර්ගය කොහොමද හොයන්නේ? අනුකලනය කරනවා x වර්ගයෙන් අදාළ සිතේ. අපේ සිතේ තියෙන්නේ e වල ඍණ 4x 4e මේකනේ. දැන් කොහොමද මෙයා වැඩි කරලා පස්සේ x වර්ගයෙන් කොටස් වශයෙන් අනුකලනය කරන්න වෙන පුළුවන් අවස්ථා දෙකකදී. ලේසි නේ. බලමු. මම ඊයන් ටික දීලා තියෙනවා. බලමු. පියවරෙන් පියවර. විචලතාව හොයන සූත්‍රය. එහෙනම් ex වර්ගයේ ඉස්සෙල්ලම අපි හොයාගන්න ඕනේ ඒක කොහොමද හොයන්නේ? x වර්ගයෙන් වැඩි කරනවා දාර සම්භාවිතා සිතේ x වර්ගය දැන් මෙන්න ගුණ කරනවා මේ සිතේ. 4 නියත පදයන් නිසා පිටතට ගත්තා x වර්ගයේ ex e වල ඍණ 4ix. කොටස් වශයෙන් අනුකලනය දානවා. දැන් u විදියට කඩනවා x වර්ගය dv විදියට කඩනවා මේ කොටස. එහෙනම් u ගේ අවකලනය ගන්නවා මෙයාගේ අනුකලනය ගන්නවා. u ගේ අවකලනය ගත්තට පස්සේ 2x එනවා මෙයාගේ අනුකලනය ගත්තට පස්සේ අර මුලින්ම ගත්ත වැලියු එකම තමයි වෙනසක්. දැන් මේ දෙකේ මල්ටිප්ලිකේෂන් එක ගන්නවා uv එයාගේ සීමාව ආදේශ කරනවා එකකින් අඩු කරනවා මේකේ මේ දෙකේ මල්ටිප්ලිකේෂන් එකේ අනුකල සීමාව ආදේශ කරනවා x වර්ගය මේ කොටසේ ඍණ අනන්තය ආදේශ කරොත් අපිට අනන්තය ආදේශ කරොත් බිඳුවක් වෙනවා ආය බිඳුව ආදේශ කරාට පස්සේ බිඳුවක් වෙනවා එතන කොටස නම් බිඳුව වෙනවා. දැන් මෙතන මේ කොටසක් තියෙනවා. නම් මෙතන දෙක තියෙනවා පිටත දෙකට ගියාට පස්සේ ධන දෙකක්. ඍණ 4 මේ පැත්තට ගියාට පස්සේ මෙන්න ධන 4 බෙදී 2 බෙදීම 4 එනවා. මේ පැත්තේ තියෙනවා x e ඍණ 4i x. මේක සුළු කරන්න ලේසිත් නෑ. මෙතෙන්ට ආයෙ අර කොටස් වශයෙන් අනුකලනය දාන්න වෙයි. අනුකලනයක පාඩ ගන්න බෑනේ මේ කොටස. හරි දැන් එන මේක සුළු වුණාට පස්සේ මෙතන බිඳුවයි. එහෙනම් 4න් 2යි මේ කොටස තියෙන්නේ. 4ට 4 සුළු වෙලා ගියාට පස්සේ 2යි මේ කොටස. දැන් මේ කොටසේ කොටස් වශයෙන් අනුකලනය. දැන් මේක ඔයාලට පුළුවන් වුණා. මෙතන දැන් මේ කොටස හොයාගෙන තියෙනවනේ. මේ කෙනෙක්ට ආදේශ කරන්න පුළුවන් දැන් ඉහත හොයාගෙන තියෙනවා මෙන්න මේ කොටස පළවෙනි කොටසෙන් හොයාගෙන තියෙනවා this is equal කීයද ආවේ
එක හතරත් එක්ක ගුණ කරලම තමයි එකට අරගෙන තියෙන්නේ. ඒක නිසා අපිට එකපාරට ගන්න අපහසුයි. 16න් එක තමයි එන්නේ. 16න් එක. ඊට පස්සේ 4න් ගැපිලා ගිහලානේ 4න් ගන්නේ. බලමු. එහෙනම් මේ කොටසේට එන අගය ආදේශ කරලා උත්තරේ ගන්න පුළුවන්. ඊට වඩා හොඳයි අපි නැවතත් ඒක ප්‍රැක්ටිස් කරන එක. හරි. දැන් මෙන්න මේ කොටසේ ආයෙ නැවතත් අවකලනය අනුකරණය ගන්න. u කරා මෙයා x dv ගත්තා e වල ඍණ 4x dv ගේ අනුකරණය ගත්තා u ගේ අවකලනය ගත්තා. එහෙනම් u v මල්ටිප්ලයි කරා uv මල්ටිප්ලයි කරලා ඒ දෙකේ සීමාව ආදේශ කරා. x වාරයක් e වල ඍණ 4x බෙදීම ඍණ 4 මේක සීමාව ආදේශ කරාට පස්සේ ආවේ උත්තරේ බිඳුවයි නේ. ඒ නිසා ඊ කොටස කිය. ඊට පස්සේ du බෙදීම dx. මෙයා මල්ටිප්ලයි කරනවා මෙයා b ගේ. එහෙනම් මේ දෙක එකින් වැඩි කරන්නේ මේ කොටස විතරයි. එහෙනම් මේ කොටසේ අනුකලනය ගන්න. එහෙනම් ඍණ 4 මේ පැත්තට ආවොත් ධන 4ක් වෙනවා. ඒක තමයි මෙතන තියෙන්නේ 1 බෙදීම 4යි e වල ඍණ 4යි. එන 1 බෙදීම 4යි e වල ඍණ 4යි x. දැන් මෙයාව අනුකලනය ගත්තට පස්සේ මෙන්න e වල ඍණ 4යි x බෙදීම ඍණ 4 එනවා. අගය ආදේශ කරාට පස්සේ මෙන්න පිට එනවා 4න් එකක්. එයා මල්ටිප්ලයි වෙනවා මෙතන මේ 4 දෙකකින් වැඩි වුණාට පස්සේ 16න් දෙකක් වෙනවා. 16න් දෙකක්. මම අර කිව්වා 16න් එකක් කියලා අරකේ සුළු වුණාට පස්සේ එන්නේ හරි. ඒ කියන්නේ මෙතන දෙක වැඩි කිරීම 16න් 1යි. ඒක වැඩි කරාට පස්සේ 16න් 2යිනේ. ඒක තමයි x වර්ගය එන්නේ. එහෙනම් මධ්‍යයන්නේ වර්ගය අඩු කරනවා 16න් එකක් අඩු වුණාම විචලතාවය නේ 16. ඒක අමාරු දෙයක් නෙමෙයි. හැබැයි ඔයාලා ඉගෙනගත්තු කොටස් වශයෙන් අනුකලනය භාවිතා වෙන එක අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. විචලතාව ගන්න දේවතාව කොටස් වශයෙන් අනුකලනය කරනවා. දැන් ඔය වගේ නෙමෙයි ගැමා ව්‍යාප්තිය. දැන් ඔය ඝාතීය ව්‍යාප්ත වෙන සම්භාව්‍ය ව්‍යාප්තියක් තමයි ඔය තියෙන්නේ. අපි ගැමා ව්‍යාප්ත වෙන එකදී සම්භාවිතා සිතේ වෙන්නේ 4x වල ඍණ 4x. හිතමු මේ වගේ. මෙයාගේ මධ්‍යයන්ය හොයන්න නම් අපි x වර්ගය වෙනවනේ. 4x වර්ගය e වල ඍණ 4x. එයාගේ අනුකලනය ගන්න. මධ්‍යයන්ය හොයන්න. එතකොට මෙයා දේවතාවක් කොටස් වශයෙන් අනුකලනය කරනවා. දැන් මෙයාගේ විචලතාව හොයන්න උනොත් අර x වර්ගය ගන්න ආයේ x වර්ගයෙන් වැඩි කරන්නේ මේ කොටස. එතකොට 4යි x ඝනය e වල ඍණ 4ix. ඒ කියන්නේ ඔයාලා තුන් වතාවක් කොටස් වශයෙන් අනුකලනය ඇප්ලයි කරලා තමයි ගන්න. හරි සරලයි. හැබැයි Taman තනියම හැදුවොත් තමයි මේක හරියට ඔළුවට යන්නේ. මම සෑම පියවරක්ම දාලා තියෙනවා. ඒ පියවරේදී ගැටලුවක් එනවා නම් බලන්න. අද අපි කතා කරන්න බලාපොරොත්තු වුණේ ওই ටික. ගැටලුවක් තියෙන දැන් ඉස්සෙල්ලා අහන්න පුළුවන්. අපහැදිලි තැනක් තියෙනවා.